Oppan Gangnam Style. ඕපම් කන්දස්ටා කණ්ඩක මංජෝක්කා මම පාන්දර 3ට ගලවන්නේ පිලී බබා ඔයාගේ ෆෝන් එකත් මෙන්න මේ මට්ටමටම සවුත් වෙලා නම් පාවිච්චි කරන්න බැරි මට්ටමටම ඩැමේජ් වෙලා නම් එළියට ගන්න බැරි මට්ටමටම චාටර් වෙලා නම් ඒ ෆෝන් එක අලුත් ඇඩියා කරනවට හිත දෙන්නේ නැති වෙයි. ඒ වගේම තමයි ඔයාට අලුත් ෆෝන් එකක් මිලදී ගන්නත් මේ දවස්වල ඔයාට අතේ සල්ලි නැත්තම් ඔයාට කරන්න තියෙන එකම රිපෙයාර් එක තමයි මෙන්න මේ. ඉතින් අලුත් ෆෝන් එකක එක්ස්පීරියන්ස් එක ගන්න ඔයාට මෙන්න මේ විදිහේ රිපෙයාර් එකක් කරගන්න පුළුවන්. සමහර කට්ටිය තමන්ගේ ෆෝන් එක ඉවත් කරලා ඉවර වෙලා අලුත් පෙනුම තියෙන පරණ ෆෝන්ස් රීපබ්ලිෂ් ෆෝන් ෂොප් වලින් මිලදී ගන්නවා. ඉතින් ඊට වැඩිය හොඳයි තමන්ගේම ෆෝන් එක විශ්වාසවන්ත ෆෝන් එක අලුත් ඇඩියා කරලා ගත්තොත් මේ විදිහට තව දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට ඔයාගේ ෆෝන් එක අලුත් ඇඩියා කරගන්න පුළුවන්. මෙන්න මේ ෆෝන් එක බලන්න ඒ විදිහට අපි මේ ෆෝන් එක අලුත් ෆෝන් එකක එක්ස්පීරියන්ස් එක ලබා ගන්න පුළුවන් විදිහට අපි රිපෙයාර් කරනවා. මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක, හවුසින් එක, ඒ වගේම බැටරි, ඒ වගේම පවර් බටන්, රිබන් මෙන්න මේ හැම දෙයක්ම රීප්ලේස් කරලා අලුත් ෆෝන් එකක එක්ස්පීරියන්ස් එක ගන්න ඔයාලට ඔයාගේ ෆෝන් එක හදා ගන්න පුළුවන් ඉතාමත් අඩු මුදලකට. ඉතින් මේ ෆෝන් එකේ ඒ රිපෙයාර් එක කරන්නේ කොහොමද කියලා විනාඩි කිහිපයක් නැවතිලා බැලුවොත් එහෙම ඔයාගේ ෆෝන් එකටත් මේ වගේ රිපෙයාර් එකක් කරගන්න එක ලාභද පාඩුද කියලා අපෙන් විමස ගන්න පුළුවන්. ඉතින් දිවානාටි සොලියුෂන් ආයතනයත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ආදරණීය පාරිභෝගික හිතවතුන් දන්නවා සාධාරණ මිල ගණන් යටතේ මේ වගේ රීස්ටෝරේෂන් එකක් කරගන්න හැකියාවක් තියෙනවා. අපි රිපෙයාර් එක පැත්තට හැරුණොත් එහෙම මම මේකේ ඩිස්ප්ලේ එක රිමූව් කරගෙන ඉවරලා මිඩල් හවුසින් එක ක්ලීන් කරන්න බැලුවා. නමුත් මේ හවුසින් එකේ තියෙන මිඩල් හවුසින් එක නැවත අපිට රිපෙයාර් කරලා පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි තීරණය කරා මෙන්න මේ තියෙන මිඩල් හවුසින් එකත් ඉවත් කරලා අලුත්ම මිඩල් හවුසින් එකක් දාලා ෆෝන් එක රිපෙයාර් කරගන්න. ආදරණීය හිතවතුන් මේ තියෙන අලුත් මිඩල් හවුසින් එක මේකේ කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. ඩිස්ප්ලේ එකක් මිඩල් හවුසින් එකේ ඩැමේජ් වෙච්ච ෆෝන් එකකට ඩිස්ප්ලේ එකක් දැම්මම මේකේ පැවැත්ම ටිකක් අඩු වෙනවා. මොකද ඩිස්ප්ලේ එකේ තියෙන ආරක්ෂාව සෑහෙන අඩු වෙනවා. ඉතින් ඒ නිසා මම මේකට මිඩල් හවුසින් එක අලුත් එකක් තෝරගත්තා. පරණ මිඩල් හවුසින් එකෙන් ගලවගත යුතු කෑලි කීපයක් තිබෙනවා. මෙන්න මේ වගේ ප්‍රොක්සිමයිටි සෙන්සර්ස්, ඒ වගේම වයිබ්‍රේට් මෝටර්ස් මේවා ගලව ගන්න ඕන පරණ මිඩල් හවුසින් එකෙන්. සමහර පුංචි කොම්පෝනන්ට් මිඩල් හවුසින් එකේ අලුත් වෙන මිඩල් හවුසින් එකේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා පරණ මිඩල් හවුසින් එක ළඟ තියාගෙන අපිට මේ රිපෙයාර් එක කරන්න ඕනේ. ඒ නිසා ආදරණීය හිතවතුනි මිඩල් හවුසින් එක එකවරම විසික් කරලා දාන්න එපා. ඔයාගේ මිඩල් හවුසින් එකෙන් ගොඩක් දේවල් අපිට අලුත් මිඩල් හවුසින් එකට ගලවලා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මම ඒ අවශ්‍ය කරන ඉක්විප්මන්ට් එකත් මේකට රීප්ලේස් කරගෙන ඉවර වෙලා දැන් මම ඇසෙම්බල් කරගන්නවා. මේක ටෙම්පරරි ඇසෙම්බල් එකක් කරගන්න. හේතුව තමයි අපිට ෆස්ට් ටයිම් මේකට ඩිස්ප්ලේ එක, බැටරි එක ෆික්ස් කරගන්න බෑ. සමහර වෙලාවට මේවා බ්‍රෑන්ඩ් නිව් ඩිස්ප්ලේ වුණත් මේ වගේ ඩැමේජ් තියෙන්න පුළුවන්. අපි මුලින්ම මේක ටෙම්පරරි අපි චෙක් කරගන්නවා මේ වගේ බැටරි එක කොහොමද, ඩිස්ප්ලේ එක කොහොමද කියලා. ඉතින් දැන් මම මේ සූදානම් වෙන්නේ මේකේ පවර් රිබන් ෆ්ලෙක්ස් එක මේකට ෆික්ස් කරගන්න. ඒකේ බටන් ටික සවුත් වෙලා තිබ්බ නිසා මම ඒකත් අලුතෙන් රීප්ලේස් කරගන්නවා. දැන් අපි ඩිස්ප්ලේ එකයි බැටරි එකයි දාලා චෙක් කරගමු මේකේ ඩිස්ප්ලේ එකේ සහ බැටරි කිසිම අවුලක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් මේක ස්ථිරව අලව ගන්න. ඉතින් දැන් සූදානම් වෙන්නේ නැවත මේ ඩිස්ප්ලේ එක ගම් ගාලා ඉවරලා මේක මිඩල් හවුසින් එකට අලව ගන්න. මෙන්න මේ විදිහට කෝප් රිබන් එක මේක හරියටම ඩිස්ප්ලේ එකට අලව ගන්න ඕන. නැත්නම් සමහර වෙලාවට ඩිස්ප්ලේ එක ඇලවුවට පස්සේ ලෙඩ එන්න පුළුවන්. ඉතින් මම කලින් වීඩියෝ වලත් දාලා ඇති මෙන්න මේ විදිහට ෆ්ලෙක්ස් එකේ ආරක්ෂාවට පොඩි ටේප් එකක් ගහන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ඩිස්ප්ලේ එකේ වටේට ග්ලූ ඇප්ලයි කරගන්නවා. ඉතින් එක එක්කෙනාගේ එක ටෙක්නික් වලට ඇප්ලයි කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මගේම මෙතඩ් එකට මම මේක ඇප්ලයි කරගෙන ෆික්ස් කරගන්නවා. ඒකෙන් දිගු කාලයක් ඩිස්ප්ලේ එක ගැලවෙන්නේ නැතුව සහ ඒකට වෝටර් ඩැමේජ් ඇති වෙන සම්භාවිතාවය අඩු කරගන්න හැකියාවක් එන විදිහට තමයි මම මේකේ ගම් එක රීප්ලේස් කරගන්නේ. ඉතින් ආදරණීය හිතවතුනි මේ වගේ රිපෙයාර් එකක් ඔයාටත් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් දැම්ම දිවාන IT සොලියුෂන් ආයතනයේ ඔෆිෂියල් නම්බර් එකට කතා කරන 071 මේ මම ක්ලීන් කරන කෑල්ල ගොඩක් වැදගත්. සමහර මිඩල් හවුසින් වල මේ වගේ මේ ඉයර්පීස් ඩස්ට් ප්‍රූෆ් ඉක්විප්මන්ට් එක එන්නේ නැහැ. ඉතින් ඒකත් අපි පරණ මිඩල් හවුසින් එකෙන් ගලවගෙන මෙන්න මේ විදිහට අලුත් මිඩල් හවුසින් එකට ෆික්ස් කරගත්තා. ඊට පස්සේ අපි මේ ඩිස්ප්ලේ එක අලව ගන්නවා. ඩිස්ප්ලේ එක අලව ගත්තට පස්සේ අපිට පුළුවන් නැවත කෑලි ටික ඇසෙම්බල් කරගෙන ඉවරලා මේක ෆයිනල් අවුට්ලුක් එක බලා ගන්න. ඉතින් ආදරණීය හිතවතුනි මේ විදිහට බෑන්ඩ් ටිකක් දාලා ඉවරලා මේක හරියටම සීල් කරගන්නවා. ඊට පස්සේ මේකේ එජ් එකේ තියෙන අනවශ්‍ය ගම් කොටස් ඉවත් කරගෙන ඉවර වෙලා අපිට පුළුවන් මේකේ මදර් බෝඩ් එක සවි කරලා ඉවරලා බැටරියත් ස්ථිරවම ෆික්ස් කරගන්න. ආදරණීය හිතවතුනි මේ වගේ රිපෙයාර් එකක් කරනකොට ඉවසීම තියෙනුනේ. හේතුව තමයි සමහර වෙලාවට අපිට මේ මදර් බෝඩ් එකක් එහෙම හදිස්සිය හරි බිම අතෑරුණොත් එහෙම මේ මදර් බෝඩ් එක නෝ පවර් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ආදරණීය හිතවතුනි මේ ෆෝන් එකේ ඉක්විප්මන්ට් ගොඩක් තියෙනවා. කැමරා තියෙනවා, සෙන්සර්ස් තියෙනවා, රිබන්ස් තියෙනවා. මෙන්න මේ වගේ එකක් හරි මිස් වෙලා ඔයා හයි කරගත්තොත් එහෙම නැවත බෑක් පැනල් ගලවන්න සිද්ධ වෙනවා. ඉතින් අලුතෙන් දාන බෑක් පැනල් එන ඔරිජිනල් එක වගේ නෙවෙයි අවංකවම කියන්න ඕන. ඒවා නිතර ගලවන්න ගියොත්
එහෙම ඩැමේජ් වෙන සම්භාවිතාවය වැඩි. ඒ නිසා ආදරණීය හිතවතුනි එකපාරම ඩබල් චෙක් කරලා ඉවරලා බෑක් පැනල් එක දාගන්න. එතකොට යාට ඒ කන්ඩිෂන් එක බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එකම ගන්න පුළුවන්කමක් තියෙනවා. අවසාන විනාඩි කිහිපය තමයි යන්නේ ආදරණීය හිතවතුනි. ඔයාට පුළුවන් මේ විදිහට වගේ ෆෝන් එක අලුත් වැඩියා කරගෙන අලුත් ෆෝන් එකක එක්ස්පීරියන්ස් එකම ගන්න බලාපොරොත්තු වෙන්න එපා. හේතුව තමයි ඒ වගේ කාලයක් මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා කියන්නේ. හැබැයි ඔයාට ඒකේ තියෙන අපියරන්ස් එක ලුක් එක ඔයාට අලුත් පෙනුමක් එයි. හැබැයි ඔයාගේ මදර් බෝඩ් එක යූස් නිසා ඔයාට දිගු කාලයක් අලුත්ම ෆෝන් එකක මේ කාලේ පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ. නමුත් මේක විශ්වාසයෙන් ඔයාගේ ෆෝන් එක නිසා software ගැටලු වෙන්නේ නැතුව සාමාන්‍ය රීපබ්ලිෂ් ෆෝන් එක එමිරයිට් කරලා තියෙනවා. ඒතකොට software ගැටලු වෙනවා. මේ ප්‍රශ්න නැහැ. ඒ නිසා ඔයාට විශ්වාසයෙන් ඔයාගේ ෆෝන් එක අලුත් ෆෝන් එකක හැඟීමෙන් පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා සල්ලි ටිකක් එකතු කරන ඉස්සරහට එන හොඳ ෆෝන් එකක් මිලදී ගන්න ප්‍රිපෙයාර් වෙන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ සල්ලි ඉතුරු කරගත්තොත්. එහෙනම් ගිහිල්ලා එන්න තවත් මේ වගේ වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමදිනටම සුබ දවසක්.